යාළුවනේ සුබම සුබ දවසක් වේවා කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා. ඉතින් යාළුවනේ වෙනත වගේ මටත් මේ එකතු වෙලා ඉන්නේ. මැද පෙරදිග වැඩ කරන කෙනෙක් අතවාගේ වටිනා කියන සැලරි එක ලංකාවට යවන්න බලාපොරොත්තු වෙකින් ඉන්නවා. අත ඔයාලට මොන වගේ ඩේලි රේට් එකක් ලැබෙයිද කියලා දැනුවත් කරන්න. ඉතින් මේ වීඩියෝ කොහොම මොන වෙලාවෙ බැලුවත් ඒකේ කිසිම ප්‍රශ්නයක් නැව පල්ලෙන් කමෙන්ට් එකක් දාලා ඔයාට අවශ්‍ය කරන එක්ස්චේන්ජ් එකේ මිල සම්බන්ධ කරගෙන ඔයාට අවශ්‍ය කරන එක්ස්චේන්ජ් එකේ මිල දැනුවත් වෙන්න ඔයාට පුළුවන්කමක් තියෙනවා. ඉතින් යාළුවනේ අද දවසේ ඔයාලා කරන කියන සෑම සියලු දෙයක්ම සර්වපකාරයෙන්ම සාර්ථකත්වයට යන සුන්දර දවසක් උදා වේවා කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා. ඉතින් මතක ඇතිව කමෙන්ට් එක දාද්දී ඔයාට අවශ්‍ය කරන එක්ස්චේන්ජ් එකේ නමත් එක්ක පල්ලෙන් කමෙන්ට් එක දාන්න අමතක කරන්නත් එපා. නැත්තම් මට හිතා ගන්න බෑ ඔයාලා මොන එක්ස්චේන්ජ් එකේ මිල ගණන්ද අහන්නේ කියලා. ඒ නිසා අනිවාර්යෙන්ම පල්ලෙන් කමෙන්ට් එකක් දාද්දී ඔයාට අවශ්‍ය කරන එක්ස්චේන්ජ් එකේ නමත් එක්ක පල්ලෙන් කමෙන්ට් එකක් දාන්නත් මතක තියාගන්න. ඉතින් අද දවසේ ඔයාලගේ ජීවිතේ සාර්ථකත්වයට යන සුන්දර දවසක් උදා වෙන්න කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා. ඉතින් වීඩියෝ එකට යන්න කලින් පුංචි ලයික් එකක් දාලා පුංචි කමෙන්ට් එකක් දාලා ඔයාලගේ වටිනා කියන අදහස් මාත් එක්ක බෙදා ගන්න කියලා මතක් කරනවා. ඉතින් යාළුවනේ අද 2026 4 වෙනි මාසේ 12 වෙනිදා. ඉතින් ඔයාලට සුබම සුබ උදෑසනක් වේවා කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා. ඉතින් ඔයාලගේ රටවල් වල එක්ස්චේන්ජ් වල මිල ගණන් ගැන කතා කරන්න කලින් අපි මුලින්ම ශ්‍රී ලංකා මහා බැංකුවේ ඩොලර් එක ගැන කතා කරලා ඉමු. ඉතින් යාළුවනේ අද ශ්‍රී ලංකා මහා බැංකුවේ ඩොලර් එකක් ගැනුම් මිල විදියට සඳහන් වෙන්නේ 311.79ක් විදියටත්, ඒ වගේම විකුණුම් මිල විදියට සඳහන් වෙන්නේ 319.29ක් විදියටත්, ඒ වගේම මැද පෙරදිග ඩොලරයක් අද සඳහන් වෙන්නේ 315.48ක් විදියටත් බලා ගන්න පුළුවන්. ඉතින් යාළුවනේ දැන් අපි කතා කරමු ඔයාලගේ රටවල් වල එක්ස්චේන්ජ් වල මිල ගණන් ගැන. ඉතින් යාළුවනේ මේ විදියට බලා ගන්න පුළුවන් ඩුබයි ඩිරාම් එකක් 85.79ක් විදියටත්, Google රේට් එකේ වගේ මල්ලන්සාරි එක්ස්චේන්ජ් එකේ අද ඩුබයි ඩිරාම් එක සඳහන් වෙන්නේ 85.20ක් විදියටත් බලා ගන්න පුළුවන්. ඒත් එක්කම යාළුවනේ බහරේන් ඩිනාර එකක් අද Google රේට් එක සඳහන් වෙන්නේ 836.17ක් විදියටත්, ඒ වගේම BFC එක්ස්චේන්ජ් එකේ බහරේන් ඩිනාර එකක් අද සඳහන් වෙන්නේ 832.20ක් විදියටත් බලා ගන්න පුළුවන්. ඒත් එක්කම යාළුවනේ අද ජෝර්දාන් ඩිනාර එකක් Google රේට් එක සඳහන් වෙන්නේ 444.97ක් විදියටත්, ඒ වගේම UAE එක්ස්චේන්ජ් එකේ අද ජෝර්දාන් ඩිනාර එකක් සඳහන් වෙන්නේ 444.46ක් විදියටත් බලා ගන්න පුළුවන්. ඒත් එක්කම යාළුවනේ සෞදි රියාලයක් අද Google රේට් එක සඳහන් වෙන්නේ 84.50ක් විදියටත්, ඒ වගේම SNB එක්ස්චේන්ජ් එකේ අද සෞදි රියාලයක් සඳහන් වෙන්නේ 84.7ක් විදියටත් බලා ගන්න පුළුවන්. ඒත් එක්කම යාළුවනේ අද ඕමාන් රියාල් එකක් Google රේට් එක සඳහන් වෙන්නේ 819.26ක් විදියටත්, ඒත් එක්කම මොඩර්න් එක්ස්චේන්ජ් එකේ අද ඕමාන් රියාල් එකක් සඳහන් වෙන්නේ 814.01ක් විදියටත් බලා ගන්න පුළුවන්. ඒත් එක්කම අද කටාර් රියාල් එකක් Google රේට් එක සඳහන් වෙන්නේ 86.20ක් විදියටත්, අල් සමාන් එක්ස්චේන්ජ් එකේ අද කටාර් රියාල් එකක් සඳහන් වෙන්නේ 86.53ක් විදියටත් බලා ගන්න පුළුවන්. ඒත් එක්කම අල් සජිල් එක්ස්චේන්ජ් එකේ අද කුවේට් ඩිනාර එකක් සඳහන් වෙන්නේ 1012.36ක් විදියටත්, BEC එක්ස්චේන්ජ් එකේ අද කුවේට් ඩිනාර එකක් සඳහන් වෙන්නේ 1011.74ක් විදියටත් බලා ගන්න පුළුවන්. ඒත් එක්කම UAE අල් මුල්ලාල් නද BC වල 991ත් 1012ත් අතර වගේ සඳහන් වෙනවා. ඒත් එක්කම කුවේට් ඩිනාර එකක් අද Google රේට් එක සඳහන් වෙන්නේ 1021.42ක් විදියටත්, කුවේට් ඉඳලා වාගේ ශ්‍රී ලංකාවට ඩොලර් වැඩිම එක්ස්චේන්ජ් රේට් එකක් දෙන වයිස් කියන ඇප්ලිකේෂන් එක කරා ඔයාගේ ට්‍රාන්සැක්ෂන් එක අද කළොත් ඒ 1028.53ක් විදියට යාලා සඳහන් කරලා තියෙනවා. ඒත් එක්කම යාළුවනේ අද යූරෝ එකක් සඳහන් වෙන්නේ 369.55ක් විදියටත්, ඒ වගේම සිංගප්පූරු ඩොලර් එකක් සඳහන් වෙන්නේ 247.71ක් විදියටත්, ඒ වගේම ඕස්ට්‍රේලියන් ඩොලර් එකක් අද සඳහන් වෙන්නේ 223.29ක් විදියටත්, ඒ වගේම මැලේසියන් රින්ගිට් එකක් අද සඳහන් වෙන්නේ 79.48ක් විදියටත්, ඒ වගේම යාළුවනේ ඊශ්‍රායල් ෂේකල් එකක් අද සඳහන් වෙන්නේ 103.97ක් විදියටත්, ඒ වගේම යාළුවනේ අවසාන වශයෙන් සයිප්‍රස් යූරෝ එකක් සඳහන් වෙන්නේ 369.65ක් විදියටත් බලා ගන්න පුළුවන්. ඉතින් යාළුවනේ අද අපි කතා කරේ මැද පෙරදිග වැඩ කරන කෙනෙක් අද වාගේ වටිනා කියන සැලරි එක ලංකාවට යවන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවනම් අද ඔයාලට මොන වගේ ඩේලි රේට් එකක් ලැබෙයිද කියලා තමයි මම මේ දැනුවත් කරේ. ඉතින් මේ වගේ වැදගත් වීඩියෝස් බලන්න මාත් එක්ක හැමදාමත් එකතු වෙලා ඉන්න කියලා මතක් කරගම. හැමදාමත් කියනවා වගේ hina වෙලා පරිස්සමෙන් සතුටින් ඉන්න. ඔයාගේ ජීවිතය ඇතුලේ සතුට ඔයාගාව තියෙන්නේ. ඉතින් ජය වේවා. ආයෙ හම්බෙමු හෙට.